වල බාහිර කෝණ ගැන කතා කරනකොට අපි බහු අශ්‍රයක් කියන්නේ මොකක්ද කියලා හඳුනවා ගමු. බොහෝ අශ්‍ර ඇති කියන්නේ බහු අශ්‍රයක් කියලා අපි හඳුන්වනවා. මෙන්න මේකෙන් එක බලන්න. මේ තියෙන්නේ බහු අශ්‍රයක්. මෙහි පාද 6ක් තියෙනවා. මේක බහු අශ්‍රයක් වුණාම සවිදි බහු අශ්‍රයක් කියලා කියනවා. ඒ කියන්නේ මෙහි පාද සියල්ල එක හා සමානයි. ඉතින් ඒකින්ද අපි සවිදි කියනවා. හොඳයි. අපි මේකේ පාදය දික් කරන්නේ කොහොමද බලමු. ඔන්න මේ විදිහට එක පාදයක් දික් වෙනවා. ඔන්න තව විදිහට. මේ ආකාරයට මේ සවිදි බහු අශ්‍රයේ පාද 6ම දික් වෙනවා. එතකොට පාද 6 දික් වුණාට පස්සේ 1 2 3 4 5 ඔබට කෝණ පේනවා. ඒ මොනවද ඒ කෝණ කියලා අපි බලමු. ඒ කෝණ අපට පේන ආකාරයට බාහිර කෝණ. මෙන්න බලන්න. මම මේ රවුම් කරන්නේ කෝණ. දැන් ඔබට වටහා ගන්න පුළුවන් සවිදි බහු අශ්‍රයක බාහිර කෝණ මොනවද කියලා. ඕනෑම සවිදි බහු අශ්‍රයක බාහිර කෝණ මෙන්න මේ ආකාරයට හොයන්න පුළුවන්. එහිදී බාහිර කෝණයක අගය අපි සොයනවා නම් අංශක 360 බහු අශ්‍රයේ පාද ගණනෙන් බෙදුවට පස්සේ අපට ලබා ගන්න පුළුවන්. අංශක 360 බහු අශ්‍රයේ පාද ගණනෙන් බෙදුවට පස්සේ අපට එම අගය ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. අපි මෙම ත්‍රිකෝණේ පාද දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ බලමු. මෙන්න මෙහිමයි ඒවා හැදෙන්නේ. මෙන්න මේ ආකාරයට අපට බාහිර කෝණ හැදුන පාද දික් කර. දැන් මේ සමපාද ත්‍රිකෝණේ පාද දික් කිරීමෙන් බාහිර කෝණ හැදිලා තියෙනවා. මෙන්න මේ බාහිර කෝණ. එතකොට පාද ගාන 3යි. අපි අහලා තියෙන්නේ මෙහෙමයි. අංශක 360 බෙදෙනවා පාද ගානයි. එතකොට බාහිර කෝණක අගය එනවා. එතකොට අංශක 120ක් එනවා මේ බාහිර කෝණයක්. මේ ආකාරයට ගන්න පුළුවන්. මේ තියෙන්නේ සමචතුරාශ්‍රය. අපි දැන් කොහොමද බලමු ඒකේ පාද දික් වෙන ආකාරය. මෙන්න මේ විදිහට එකේ පාද 4 දික් වෙනවා. ඉතින් මේ සමචතුරාශ්‍රයේ පාද 4ක් තියෙනවායි 4 දික් වෙලා බාහිර කෝණ හැදෙනවා. එතකොට බාහිර කෝණ හැදෙන්නේ 4ක්. 1යි 2යි 3යි 4යි. එතකොට පාද ගණන කීයද මෙහි? පාද ගණනත් 4යි. අංශක 360 බෙදීම 4. එක කෝණයක් අංශක 90ක් බව අපට පේනවා. දැන් මේ සවිදි පංචාශ්‍රය. මෙහි පැති 5ක් තියෙනවා සවිදිව. ඒ වගේම මෙහි තියෙනවා කෝණ 5ක්. පාද 5යි කෝණ 5. 1 2 3 4 5යි. එතකොට අංශක 365න් 5 බෙදුවට පස්සේ එනවා අංශක 72ක්. එතකොට මේ කෝණයක් අංශක 72ක් බව කියන්න පුළුවන්. මේ තියෙන්නේ සවිදි සඩාශ්‍රය. දැන් මෙතන බැලුවට පස්සේ පේනවා සඩාශ්‍රයක් කියනකොට මෙහි පැති 6ක් තියෙනවා. ඒ පැති 6 පාද සමානයි. පාද දික් කරාට පස්සේ මෙහෙමයි එන්නේ. මෙන්න මේ විදියට පාද 6 දික් වෙනවා. එතකොට අංශක 360න් 6 බෙදුවට පස්සේ මෙහි එක පාදයකට දික්වීමෙන් මේ හැදෙන කෝණය අංශක 60යි. ඒ කියන්නේ බාහිර කෝණ සියල්ලම අංශක 60යි. මෙන්න මේ හැදෙන බාහිර කෝණ 6. අංශක 60 බාහිර කෝණ තමයි
මෙහි හැදෙන්නේ. මේ තියෙන සවිදි සප්තාශ්‍රයක්. මෙහි අංශක 360යි. අංශක 360 7න් බෙදුවට පස්සේ ඒ කියන්නේ පාද 7ක් තියෙනවා. 1 2 3 4 5 6 7. ඉතින් මෙන්න මේක පාදයක්. මේ විදිහට මේ පාද දික් කරනවා මේකෙත්. පාද 7ම දික් වෙනවා. මේ මම ඇඳලා පෙන්නනවා. මේ දික් කිරීමෙන් තමයි හැදෙන්නේ බාහිර කෝණ. මේ බාහිර කෝණයක් අංශක 51.43ක් බව පේනවා. 360 බෙදීම 7. අවසානයේ අපිට මෙන්න මේක තියාගන්න පුළුවන්. පාද n සංඛ්‍යාවක් ඇති විට එම පාද n සංඛ්‍යාවෙන් 360 ඒ කියන්නේ 360 බෙදනවා ඒ පාද n සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ බාහිර කෝණයක අගය අපට ලැබෙනවා. එය අපි සඳහන් කරන්නේ සවිදි බහුවස්රයක බාහිර කෝණයක අගය සොයා ගන්නා ක්‍රමය කියලා.